සුබ දවසක් සියලු දෙනාටම. මේක තමයි මගේ වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ ටාස්ක් 36 program the feedback sending process to the purchase product. මේකේ මම පෙන්නන්නේ අපි product එකකට දෙන feedback එක database එකට save වෙන process එක. අපි යමු output එකට. output එකට ආවට පස්සේ මේ විදිහට feedback මම දීපු products දෙකකුත් මෙතන තියෙනවා. ඊට අමතරව feedback එක දීපු නැතිකකුත් තියෙනවා. එතකොට මෙතන මම මේ give feedback කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් stars තුනක් වගේ ක්ලික් කරලා මෙතනින් good කියලා දීලා මේ විදිහට submit කරනවා. ඒකට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන feedback submitted successfully කියලා message එකක් ආවා. එතකොට මෙතනින් feedback submit කියලා මේ විදිහට පෙන්නනවා. එතකොට මේක තමයි අපේ output එක. ඊට පස්සේ තියෙන්නේ අපේ මේක වෙන්නේ කොහොමද කියලා අපේ program එක බලන්න. අපි යමු අපේ VS Code එකට. හරි එතකොට මේ process එක පටන් ගන්න වගේ front end එකේ තියෙන මෙතන submit feedback කියන asynchronous JavaScript function එකෙන් මෙතනදී මුලින්ම e.prevent default දාලා page එක reload කරන නවත්ත ගන්නවා. ඊට පස්සේ user select කරපු rating එක message එක සහ product ID එක DOM එකකින් අරගෙන ඒ ටික form data object එකට append කර ගන්නවා. ඊළඟට මම පාවිච්චි කරලා තියෙන page එක මේ front end එක මෙතන process save feedback.php කියන backend file එකට post method එක හරහා යනවා. response එක success වුණොත් alert එකක් ඇවිත් page එක reload වෙනවා. ඊළඟට අපේ save feedback.php එකට ආවට පස්සේ දැන් අපි බලමු මේකේ backend එක මේ තියෙන්නේ. එතකොට අපේ save feedback.php file එක front end එකෙන් එන post data ටික product ID rating message මෙතනදී අල්ලගෙන මුලින්ම basic validation එකක් කරගන්නවා. ඊට පස්සේ මම ලියලා තියෙන database IOD insert update delete method එක හරහා ඒ data ටික මගේ database එකේ feedback table එකට insert කරගන්නවා. ඒ process එක සාර්ථක වුණාට පස්සේ අපව front end එකට JSON format එකෙන් success response එකක් යනවා. එතකොට මේක තමයි අපේ feedback මේක තමයි අපේ feedbacks sending process to the purchase product කියන part එක. අපි අපේ database එක පොඩ්ඩක් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට අපේ database එක බලන්න පුළුවන්. ඒක ඊටවට feedback table එකට ගිහිල්ලා data ටිකක් පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට usersලා rate කරලා තියෙන විදිය rate කරන rank එක message එක හැමදේම මේ විදිහට පෙන්නනවා. එතකොට මේක තමයි අද අපේ පාර්ට් එක මම හිතනවා එක්ස්ප්ලেইন කරපු එක පැහැදිලි ඇති කියලා හිතනවා. thank you හැමෝටම සුබ දවසක්.